යාළුවනේ අපි අද බලමු මේ රෙනගේඩ් ඉමෝටල් ඇනිම එකේ මොකද වෙන්නේ කියලා. මේ කතාවේ ආරම්භයේදී වැන්ලින් කියන කොල්ලෙක්ව පෙන්නනවා. ඔහු සාමාන්‍ය ගොවි පවුලක කොල්ලෙක්. වැන්ලින් කියන්නේ අපි වගේම ලොකු සීන තියෙන කොල්ලෙක්. ඔහුගේ එකම හීනේ තමයි කල්ටිවේටර් කෙනෙක් වෙලා තම පවුල හොඳ ජීවිතයක් ලබා දෙන එක. ඔහුගේ පවුලේ ඉන්නේ ඔහුත් එක්ක තාත්තයි අම්මයි විතරයි. තමන්ගේ බලය වැඩි කර ගැනීමට තමයි කල්ටිවේෂන් කරනවා කියන්නේ. කල්ටිවේෂන් ලෝකයේ හරිම කුරුළුයි. ටැලන්ට් එක නැති කෙනෙකුට මෙහි කිසිම වටිනාකමක් නැහැ. කල්ටිවේෂන් කිරීමට පුරුදු කරන දැන් තමයි මේකේ සෙට් එක. මුලින්ම මේ වැන්ලින් සෙට් එකකට ඇතුළත් වෙන්න යනවා. නමුත් ඔහුට සෙට් එකකට ඇතුළත් වෙන එක හරිම අමාරුයි. හැමෝම ඔහුට කිව්වේ උඹට මේ ලෝකය හරියන්නේ නැහැ කියලා. වැන්ලින්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ඔහුගේ පවුල විනාශ වෙද්දී. කල්ටිවේටර්ස්ලාටින් ඔහුගේ දෙමව්පියන් මරණයට පත් වෙනවා. එතනින් පස්සේ වැන්ලින්ගේ හිත තුළ තියෙන්නේ එකම දෙයක් විතරයි. ජීවත් වෙන්න ඕන නම් දුර්වල වෙලා බෑ. ඊට පස්සේ ඔහු තමන්ගේ සාමාන්‍ය ජීවිත රටාව වෙනස් කරගෙන හිත දැඩි කරගෙන තව තවත් තම බලය වැඩි කර ගැනීමට උත්සාහ කරනවා. මේ වෙනුවෙන් ඔහු ඩෙත් ටෙක්නික්, සෝල් කල්ටිවේෂන් මෙනි භයානක ක්‍රමයන්ද භාවිතා කරනවා. මෙහෙම ඉන්නකොට වැන්ලින් එක දෙයක් තේරුම් ගන්නවා. බලය නැත්තම් ජීවත් වෙන්න බෑ. මෙතන කරුණාව තියෙන අය ඉක්මනින් මැරෙනවා. විශ්වාස කරන අය රවටනවා. ශක්තිය තියෙන අය නීතිය තීරණය කරනවා. මෙහෙම තමයි මේ ලෝකේ සර්වයිව් වෙන්න පුළුවන් කියලා. මේ ගෙවන අඳුරු ජීවිතයේදී වැන්ලින්ට ආලෝකය අරන් එන්නේ ලීමුවන් කියන කෙල්ලෙක්. ඒ කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. වැන්ලින්ට ඇයලා ඉන්නකොට පමණයි යම් හරි සැනසීමක් ලැබෙන්නේ. නමුත් මේ කල්ටිවේෂන් ලෝකයේ ආදරයට ඉඩක් නැහැ. ලීමුවන් රෝගී වෙනවා. අවසානයේ වැන්ලින්ගේ අත උඩම ඇය මිය යනවා. ලීමුවන් මැරෙන තැනින් වැන්ලින්ගේ හිතත් මැරෙනවා. කල්ටිවේෂන් ලෝකය කියන්නේ හෙවන් එක තමයි මෙහි සෑම දෙයක්ම තීරණය කරන්නේ කියලා. මේ සමග වැන්ලින් හෙවන් එක එක්ක වෛර බැඳ ගන්නවා. ඔහු පලි ගැනීම සඳහා තම බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. අවසානයේදී ඔහුගේ පලි ගැනීම සම්පූර්ණ කරගන්නවා. මේක තමයි යාළුවනේ රෙනගේඩ් ඉමෝටල් ඇනිම එකේ සාරාංශය. ඉදිරියේදී මම මේ වගේ තවත් ඇනිම වල විස්තර ගේනවා. ඒක නිසා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු